för det var is på landningsbanan. Vad gör du med pälsjakan? ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. අද මමයි පුතයි ලොග් එක කරන්නේ. අද මායි පුතා ඇවිල්ලා ඉන්න ජොන්චොපින් එයාපෝට් එකට. ඔයගලන්ට මේ පිටිපස්සේ පේනවා. අකුරු ටික අනිත් පැත්තට තියෙන හින්දා පේන්නේ නැති වෙයි. පුතයි මායි ආවා ඇරෝබැටික් ෂෝ එකක් බලන්න. අපිත් එක්ක එන දිගට මෙන්න මේ වීඩියෝ එක යන්න. Hej alla! Idag vi ska titta på flygplatsen. මොනවද බලන්නේ ෆ්ලීග්ප්ලැට්සන් එකේ? Airplanes, Airplanes, fighter jets, fighters, helicopters. helicopters. ඔගොල්ලෝ මෙතනදි මේ දකින්නේ ස්වීඩනයේ සාප් කියන කම්පැනියේ අතිවිශිෂ්ට නිර්මාණයක්. මේක ෆයිටර් ජෙට් එකක්. මල්ටි රෝල් සිංගල් එන්ජින් තියෙන ස්වීඩනයේම නිෂ්පාදිත ෆයිටර් ජෙට් වර්ගයක්. මෙතන එනවා ජැස් 39 ග්‍රීපන් මොඩල් C එකයි මොඩල් D එකයි. මොඩල් D එකේදී ට්වින් සීට් තියෙනවා. මොඩල් C එකේදී සිංගල් සීට් තියෙනවා. ඒ වුණාට දෙකම එකයි. එතන වෙනස් වෙන්නේ ගුවන් නියමිත දෙදෙනෙකුගෙන් සමන්විතලා තියෙනවා ටයිප් D එක. ඉතින් දැන් මේගොල්ලෝ පළවෙනියෙන්ම මෙතන දැන් ලෑන්ඩ් කරනවා. මොඩල් C එක වෙන්න ඕනේ. ඔව් ඒක සිංගල් සීට් එක. මේක නේටෝ හමුදාවේ හුඟක් රාජකාරී කරන ගුවන් යානයක්. මේ සිංගල් සීට් 212 රෙජිස්ට්‍රේෂන් නම්බර එක යටතේ තියෙන්නේ F17 බලගනේ. මේ 817 තමයි 817 කියන නම්බර එක රෙජිස්ටර් වෙලා තියෙන ගුවන් යානය. ට්වින් සීට් එක තමයි දැන් අපිට පෙන්වන්න අපි ළඟටම එන්නේ. 212 කියන සිංගල් සීට් ෆයිටර් ජෙට් එක යා ගියා. මං හිතන්නේ යා ෂෝ එක පටන් ගන්න වෙන්න ඕනේ. ශබ්දයේ වේගය මෙන් දෙගුණයකට ආසන්න වේගයකින් ගමන් කරන මේ ගුවන් යාන විශේෂයෙන්ම නේටෝ හමුදාවට යොදවලා තියෙන ස්වීඩන් ආරක්ෂක හමුදාව වෙනුවෙන්. ඉතින් මේගොල්ලෝ හොඳ රාජකාරියක් කරනවා ස්වීඩනයේ ගුවන් ආරක්ෂාව සඳහා. ඉතින් අද දවසේ හුඟක් සෙනග ඇවිල්ලා ඉන්නවා කියලා දැක්ක මේ කැමරාවේ හෙට මෙහෙට හරවනකොට. කම්බැට් ඇවියේෂන් සහ ඇරෝබැටික් බලන්න හුඟක් පොඩි ළමයිනුත් ඇවිල්ලා හිටියා. ඒ වගේම පොඩි ළමයින්ටත් විනෝදයකින් දෙන ප්‍රෝග්‍රෑම් මෙතන තියෙනවා කියලා ආරංචි වුණා. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ ෆයර් ඇන්ඩ් රෙස්කියු යුනිට් එකේ ෆයර් එකක් කොහොමද ඒගොල්ලෝ ගින්නක් නිවීම කරන්න කියලා වතුර යොදාගෙන ඒගොල්ලන්ගේ ෆයර් ඇන්ඩ් රෙස්කියු යුනිට් එකේ වෙහිකල්ස් කොහොමද පාවිච්චි කරන්නේ කියලා පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් පෙන්වුවා මෙතනදී අපිට.
AS350 ඉකියුරෙවිල් කියන හෙලිකොප්ටර් කාණ්ඩයට අයත් හෙලිකොප්ටරයකින් මෙතනදී ගින්න නිවන බව පෙන්වුවා. උගුවරින් ඇවිල්ලා ගින්න නිවන්නේ මේ විදිහටයි කියලා. ඒගොල්ලොත් ඉතින් ලස්සනට මේ ඩෙමොන්ස්ට්‍රේෂන් එකට මේක විදිහට මේක එකතු කරලා තිබුණා. කලින් ඒ ගින්න නියපු හෙලිකොප්ටරේම තමයි මේ. ඉතින් මේක හෙලි එයා ස්වීඩන් කියන කම්පැනියට අයිති. හෙලි එයා ස්වීඩන් කියන කම්පැනියෙන් මේ වෙලාවේ ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් එකක් විදිහට පැසෙන්ජර්ස්ලා 5 දෙනා බැගින් වරකට පොඩි රවුමක් අරන් ගිහිල්ලා යනවා. ඉතින් මේකට හුඟක් දෙක පොලිමක් තිබුණා. මටයි පුතාටයි මේකට එකතු වෙලා හිටියා නම් එහෙම අනිත් කිසිම දෙයක් බලන්න වෙන්නේ නැහැ. ඉතින් අපි දෙන්න අමතක කරලා අනිත් ඉවෙන්ට්ස් වලට සහභාගී වෙන්න තීරණය කළා. අනිත් පැත්තට යනවා. සංගීතයක මණ්ඩලය පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩසටහනක් ඉදිරිපත් කරලා තිබුණා. පොඩි ළමයි අතර ජනප්‍රියම ලුලු ඇන්ඩ් බර්නි. ඒ කාටුන් කැරක්ටර්ස් දෙකත් මෙතනට ගෙන්නලා පැය භාගයකට කිට්ටු වෙන්න වගේ වෙලාවක් අරගෙන තව වැඩසටහනක් සූදානම් කළා. ඒකේ විදිහට දෙපාරක් මේ ෂෙඩියුල් එක ඇතුලේ ඒගොල්ලෝ ප්ලේ කරා. ඉතින් හරිම විනෝදයි පොඩි ළමයින්ටත් වැඩිහිටියන්ටත් වෙනසක් මේ ලොකු අත්දැකීමක් එක්ක ලබන්න තමයි මේවා හැමදේම සංවිධානය කරලා තිබ්බේ. ඇත්තටම හරි සතුටු දවසක්. පුතයි මා එකතු වෙලත් පැත්තකින් ඉඳගෙන ඕගොල්ලන්ටත් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. පොඩි දේවල් ටිකක් එකතු කරේ. මොකද මියුසික් එක්ක මේවා කරන්න බැරි හින්දා. මට හම්බුණා චූටි මල්ලි කියාම්.
ඔය බෝල දැම්මේ නැහැ නේ ඔය ෂොට් එකේදී බෝල දාන්න ඕන. පිටිපස්සෙන් ගිනි බෝල දැම්මේ නැහැ නේ. Nu kommer Gripen gå in för målfart här. Jag kommer flyga med ungefär 170 meter i timmen. Så långt att jag kan flyga här. Jag tror det. ඔන්න හන්ගෝ සක්තනු තිත්ත හන්ගෝ සක්තනු තිත්ත දෑ ඉන්ත පොමෙයි තිත්ත හන්ගෝ සක්තනු Då vi är ute. Vi går hem nu. Ja, vi går hem nu. Hejdå alla. මායි පුතයි දැන් ගෙදර යනවා. දෙක පහ වුණා හරියටම වෙලාවට වැඩ පටන් ගන්න වෙලාවට හැමදේම වුණා ෂෙඩියුල් එක විදිහටම. මම හරි මාස දෙයක්. ඒ වගේම තමයි හැමදේම මේ විදිහට තියෙනකොට හොඳයි ඒක. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් හැමෝටම ජය.